ලෝ ලස්සනම මමිය ගැන ඔයා අහලා තියෙනවද? මීට අවුරුදු 106කට පෙර මිය ගියත් තද නින්දක ඉන්නා වගේ දකින්න ලැබෙන නිසයි මේ පුංචි දියණියගේ දේහයට මේ නම පට බැඳිලා තියෙන්නේ. ඒ කොහොමද කියලා දැනගන්න එන්න අපි යමු වීඩියෝ එකට. රොසාලියා ලොම්බාඩෝ කියන මේ පුංචි දියණිය මිය ගිහින් අවුරුදු 106ක් ගත වුණත් තවමත් ඇගේ දේහයේ මුහුණ ඇයිපිල්ලම් වගේම හිසකෙස් තවමත් ජීවමාන කෙනෙක් වගේම පැවතීම තමයි මේ මමියේ තියෙන විශේෂත්වය. ඇගේ දේහය කොයිතරම්නම් ජීවමානවද කියනවා නම් ඇය දැන් නැගිටිදෝ කියන හැඟීමක් ඇගේ දේහය දකින අයට හිතෙනවා කියලයි සඳහන් වෙන්නේ. 1918 වර්ෂයේ ඉතාලිය පළමු නුවර උපන් මේ රොසාලියා 1920 වර්ෂයේදී එනම් යන්තම් වයස අවුරුදු 2ේදී එවකට යුරෝපය පුරා පැතිර ගිය ස්පාඤ්ඤෝණ නැත්නම් ස්පැනිෂ් ෆ්ලූ නිසා ඇති වුණු දරුණු නියුමෝනියා තත්ත්වයක් හේතු කොටගෙන මෙලව හැර ගියා. තමන්ගේ සුරතල් දියණියගේ වෙන්නීම දරාගත නොහැකි වුණු මේ පුංචි දියණියගේ පියා මාරියෝ ලොම්බාඩෝ තීරණය කරනවා ඇගේ දේහය සදාකාලිකවම සුරකිව තියාගන්න. ඒ වෙනුවෙන් මේ ආදරණීය පියා සිදු කරේ එවකට ඉතාලියේ විසු සුප්‍රකට රසායනික විද්‍යාඥයෙකු වෙන්ම සිරුරු පල්දුරු කරන්නේ ඒ කියන්නේ එම්බාම කෙනෙක් වූ ඇල්ෆ්‍රෙඩෝ සලාෆියාගේ උපකාර ලබා ගන්න එක. මෙහිදී ඇල්ෆ්‍රෙඩෝ සලාෆියා විසින් රොසාලියාගේ දේහය සංරක්ෂණය කරන්න භාවිතා කරේ ලෝකයේම සංගවා තිබූ රහසිගත ක්‍රමවේදයක් වීම විශේෂත්වයක්. මෑතකදී විද්‍යාඥයන් සොයාගත් ආකාරයට සලාෆියා විශේෂ රසායනික ද්‍රව්‍ය 5ක් සුවිශේෂී සංකලනයක් යටතේ මෙහිදී යොදාගෙන තියෙනවා. සලාෆියා මෙහිදී යොදාගෙන තිබුණු විශේෂ රසායනික ද්‍රව්‍ය වන්නේ ෆෝමලින්, සැලිසිලික් ඇසිඩ්, ඇල්කොහොල්, ග්ලිසරින් සහ සින්ක් ලවණයි. ෆෝමලින් දේහය දිත්ව ආරක්ෂාවට ලක් කිරීමටත්, ඇල්කොහොල් දේහය වියලිව තබා ගැනීමටත් භාවිතා කර තිබෙනවා. සලාෆියා ග්ලිසරින් යොදාගෙන සිරුර සම්පූර්ණයෙන්ම වියලී යාම වළක්වා ගැනීමටත් සමයේ මෘදු බව රැක ගැනීමටත් බලාපොරොත්තු වුණා. ඉනින්ම සැලිසිලික් ඇසිඩ් ඔහු යොදාගත්තේ සිරුරේ දිලීර වර්ග එනම් ෆංගයි හට ගැනීම වළක්වා ගැනීමට. නමුත් මේ හැම දෙයකම වඩා වැදගත් වුණේ ඔහු යොදාගත් සින්ක් ලවණ. සින්ක් මගින් ඇගේ ශරීරයේ පටක සහ මාංශ පේශි ගල් ගැසීමකට ලක් කර අදටත් ඇගේ සිරුරට මේ පවතින ජීවමාන සහ නොසැලෙන වෙනුම ලබා දී තිබෙනවා. දැනට ඉතාලියේ පළමුවෙහි කැපුචින් කැටකොම්ස් කියන භූගත සුසානාගාරයේ වීදුරු පෙට්ටියක තැන්පත් කර ඇති මේ දේහය බලන්න යන සංචාරකයන් පුදුමයට පත් කරන තවත් රහසක් තියෙනවා. එනම් සමහරු පවසනවා රොසාලියා දවසට කීප වතාවක් ඇස් වහනවා අරිනවා වගේ පේනවා කියලා. නමුත් විද්‍යාඥයන් නම් පවසන්නේ මේ අద్භූත සිද්ධියක් නොව වීදුරු පෙට්ටිය මතට වැටෙන සූර්යාලෝකයේ කෝණය වෙනස් වීම සහ ඔප්ටිකල් ඉලූෂන් නැත්නම් දෘශ්‍ය මායාවක් නිසා බවත්ය. නමුත් ඇත්තටම නම් ඇගේ ඇස් සම්පූර්ණයෙන් නම් වැසී නැහැ. පියෙකුගේ අසීමිත ආදරයත් විද්‍යාවේ හාස්කමකුත් එකතු වෙලා නිර්මාණය වුණු නිහඬ නමුත් මේ පුදුමාකාර ජීවමාන නිර්මාණය වසර 100කට වඩා වැඩි කාලයක් තිස්සේ මරණය පරාජය කරලා ලෝකය තවමත් පුදුමයට පත් කරමින් සිටිනවා. ඉතින් තවත් මේ වගේ විද්‍යාත්මක තොරතුරු දැනගන්න මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාට මතක් කරන ගමන් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න.